කරන ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සඳසින ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ජ්‍යොතිෂය ගැන පුංචි කරුණු කීපයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නයි සූදානම් වන්නේ. ඉතින් මගේ වීඩියෝ ඔයගොල්ලෝ බලනවා. මගේ වීඩියෝ නාලිකාවත් ඔයගොල්ලෝ රැඳිලා ඉන්නද ඔයගොල්ලන්ටත් ගොඩාක් දෙයක් ඉගෙන ගන්න ලැබෙයි. තවත් ඉදිරියට. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ සියලු දෙනාටම මගේ නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න ඔයගොල්ලන්ට සියලු දෙනාටම බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉගෙන ගන්නට යමක් මම උපරිම හැකි ඉක්මනින් ලැබෙන්නට සලස්වනවා. එතකොට දැන් මේ ජ්‍යොතිෂය ගැන කතා කරද්දී අපි මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තිබුණා කෙනෙක් පරිවර්තන යෝග ගැන වීඩියෝ එකක් ලබා දෙන්න කියලා පුළුවන් නම් ඉතින් ඒ වීඩියෝ එකට ප්‍රතිචාර වශයෙන් තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරන්නේ. පරිවර්තන යෝග අපි ගැන කතා කරනකොට පරාසර ජ්‍යොතිෂයේදී පරිවර්තන යෝග වලට විශේෂ ස්ථානයක් හිමි වෙලා තිනවා. මෙතනදී මහා පරිවර්තන යෝග, මධ්‍යම පරිවර්තන යෝග සහ අසුභ පරිවර්තන එහෙම නැත්නම් දෛන්‍ය පරිවර්තන යෝග කියලා පරිවර්තන යෝග කොටස් තුනකට බෙදලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ භාව 12ට මොකක් හෝ රාශියක් ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේ භාව 12ට මොකක් හෝ රාශියක් ඇතුල් වුණාම අන්නේ රාශිය ඇතුල් වෙන රාශියත් එක්ක තමයි භාවයට අධිපතිකම හිමි වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් උපදින නැගිරි සිතිජෙන් උදා වෙමින් තියෙන ලග්න රාශිය තමයි ඔහුගේ ලග්න වෙන්නේ. මේ ලග්නයට අනුව තමයි මේ භාවවලට මොන රාශි ඇතුල් වෙනවද කියලා තීරණය වෙන්නේ. එතකොට මේ භාව 12ට අපි මේ භාව 12ම දැන් එකාධිපති දෙකත් එක්ක එකාධිපති තුනත් එක්ක එකාධිපති හතරත් එක්ක එකාධිපති මේ ආදි වශයෙන් අපි කොහොම ගණන් හදලා බැලුවත් පරිවර්තන යෝග උපරිමයෙන් එන්නේ 66ක් පමණයි. එතකොට මේ පරිවර්තන යෝග 66න් මහා පරිවර්තන යෝග 15ක් තියෙනවා. මහා පරිවර්තන යෝග 15යි ඒව නිර්මාණය වෙන්නේ 1 4 7 10 කියන කේන්ද්‍ර ස්ථාන සහ 5 9 කියන ත්‍රිකෝණ ස්ථාන දෙක යන භාව 6 ඇතුළත වෙන පරිවර්තන මහා පරිවර්තන යෝග වෙනවා. එතකොට මෙතනදී මේ ත්‍රිකෝණ ස්ථානයක් සහ කේන්ද්‍ර ස්ථානයක් අතර ඇතිවන පරිවර්තනය බොහොම සුබ ගණයට තමයි වැටෙන්නේ. රාජයෝග හා සමානයි මේ පරිවර්තන යෝග. රාජයෝග වලට බොහෝ සමානයි මේ මහා පරිවර්තන යෝග. ඒ කියන්නේ දෛව පරිවර්තන යෝග කියලා අපි මේවට කියන. මොකද දෛවය වුණ කෙනෙක්ගේ ශනිකව වෙනස් කරන්න පුළුවන් මේ මහා පරිවර්තන යෝග වලට. මොකද කුඩා පැල්පතක ඉපදුනත් පසු කාලීනව වුව ඊටාම ඉහළ තත්යකටපත් කරන්නට මේ මහා පරිවර්තන යෝග වලට හැකියාව තියෙනවා. ඉතින් සමහරු මේ 2 11 කියන භාව දෙකත් මේ මහා පරිවර්තන යෝග වලට සම්බන්ධ කරලා තියෙනවා මම දැකලා තියෙනවා. නමුත් නියම මහා පරිවර්තන යෝග කියන්නේ ත්‍රිකෝණ ස්ථාන සහ කේන්ද්‍ර ස්ථාන අතර ඇතිවන පරිවර්තන වලට තමයි. ඉතින් මෙතනදී පරිවර්තන යෝග 15ක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ කලී පරිවර්තන එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණීය පරිවර්තන යෝග 21ක් නිර්මාණය වෙනවා. 2 3 11 කියන භාව 3 2 3 11 කියන මේ භාව 3 ත්‍රිකෝණ ස්ථාන සහ කේන්ද්‍ර ස්ථාන අතර 1 5 9 1 4 7 10 5 9 කියන භාව හයත් එක්ක ඇති කරගන්නා වූ පරිවර්තන මේ මධ්‍යම ප්‍රමාණයේ පරිවර්තන වෙනවා. මෙතනදී 3 සම්බන්ධ වෙන එක එච්චර ගොඩාක් සුබ විදියට සලකලා නැහැ කවුරුවත්. 3 වෙන්න කියන්නේ ඉතින් එච්චර 8 වෙන්නේ 8 වෙන්නේ ඒක ටික තරමක් අසුබ භාවයක් හැටියට තමයි 3 වෙන සලකන්නේ. ඒක නිසා මෙතනදී අනිත් එක 2 11 කියන්නේ 2 කියන්නේ ධනස්ථාන 11 කියන්නේ අපේ ලැබීම. ඉතින් මේ 2 11 අධිපතියන් මේ ත්‍රිකෝණ ස්ථානාධිපතියන් කේන්ද්‍ර ස්ථානාධිපතියන් හා පරිවර්තනය වීම බොහොම සුබපලත් කර දෙන අවස්ථාවල් බොහොමයක් මම පෞද්ගලිකව දැකලා තියෙනවා. ඉතින් 3 තමයි පොඩ්ඩක් මෙතන. නමුත් 3ත් නරකයිම කියලා අපිට කියන්න බෑ. මධ්‍යම ප්‍රමාණයට තමයි වැටෙන්නේ. මෙතන මේ මධ්‍යම ප්‍රමාණයේ පරිවර්තන යෝග 21ක් පරාසර ජ්‍යොතිෂය තුල සඳහන් වෙනවා. ඊට පස්සේ දෛන්‍ය යෝග. මේ දෛන්‍ය යෝග කියන්නේ අසුභ යෝග. මේ ත්‍රික ස්ථානාධිපති. අපි දන්නවා ජ්‍යොතිෂය තුල 6 8 12 කියන්නේ ත්‍රික ස්ථානෙම නැත්නම් දුෂ්ට ස්ථාන කියලාත් මේවට කියනවා. එතකොට මෙන්න මේ 6 8 12 අධිපතියන් මේ ත්‍රික ස්ථානාධිපතියන් අර ඉහත කිව්ව ඕනෑම භාවයක් 1 4 7 10 5 9 2 3 11 කියන ඕනෑම භාවයක් සමග ඇති කර ගන්නා වූ පරිවර්තන යෝගයට අපි කියනවා දෛන්‍ය පරිවර්තන යෝග, අසුභ පරිවර්තන යෝග කියලා අපි ඒවට කියනවා. එතකොට ඊට අමතරව 6 8 12 අධිපතියන් ඔවුනොවුන් අතර ඇති කර ගන්නා වූ පරිවර්තනය විපරීත රාජෝගයක් බවට පත් වෙනවා බොහෝ දුරට. ඒ කියන්නේ 6 අධිපති 8 අධිපතිත් එක්ක පරිවර්තන වෙලා ඉන්න 8 අධිපති 12 අධිපතිත් එක්ක පරිවර්තනය වෙලා 12 අධිපති 6 අධිපතිත් එක්ක මේ වගේ ඔවුනොවුන් අතර කියන්නේ 6 8 12 අධිපතියන් ඔවුනොවුන් අතර ඇති කර ගන්නා වූ පරිවර්තනය විපරීත පරිවර්තන ඒවා විපරීත රාජෝග තරමට බලවත් පරිවර්තන වෙනවා. ඒ වෙලාවේ ඒ කියන්නේ මේ විපරීත පරිවර්තන මම පසුවේ ගැන ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්.
මේ විපරීත පරිවර්තන ජන්මයට යම්කිසි හානියක් සිද්ධ කරලා තමයි ඔහුට අත්කර දෙන්න තියෙන සුබදායක තත්ත්වය ඇති කරන්නේ. දැන් අපි දන්නවා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කේන්දරවල පරිවර්තන යෝග තියෙනවා. එහෙම නැත්නම් පරිවර්තන යෝග නෙමෙයි විපරීත රාජයෝග තියෙනවා. මට හරියට ඔවුන්ගේ ලග්න දැන් මතක නැහැ. මම හිතන්නේ එක්කෙනෙක්ගේ චන්ද්‍රිකා මැතිණියගේ හරි සිරිමාව මැතිණියගේ කටක ලග්නෙන් එක්කෙනෙක් මම දැක්ක ඒගොල්ලන්ගේ 12 අධිපති 8 වෙනිට ඇවිල්ලා තිනවා. ඉතින් ඔවුන්ට ඔයගොල්ලෝ දන්නවා ඔවුන්ගේ ස්වාම පුරුෂයාට දෙදෙනාගේම ස්වාම පුරුෂයාට වෙඩි තියලා තමයි දෙන්නගේම අම්මගේ දුවගේ දෙන්නගේම ඝාතනය වන්නේ. එතකොට ඒයින් පස්සේ තමයි ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ ඉහළ තැනකට යන්න දැන් ජනාධිපතිකම දක්වා අගමැතිකම දක්වා ඉහළ ස්ථලයකට එන්න ලැබුණේ තමන්ගේ ස්වාමියා තමන්ගේ ස්වාම පුරුෂයාව නැති වුණාට පස්සේ. මෙන්න මේ වගේ දේවල් තමයි යම්කිසි අලාභයක් Tamanට සිද්ධ වෙලා තමයි වාසියක් ඇති වෙන්නේ. විපරීත කියන්නේ එහෙමයි. විපරීත කියන එක නමේම අර්ථය තියෙනවා. එතකොට දැන් මම ඔයගලන්ට පරිවර්තන යෝග ගැන තමයි මේ කියලා දුන්නේ. එතකොට අපි දන්නවා දැන් මෙතන මම ඔයගලන්ට පෙන්නන්නම්. එතකොට මේ බලන්න පුළුවන් ඔයගලන්ට මේ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ කේන්දරේ මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ කේන්දරෙත් පරිවර්තන යෝගයක් තියෙනවා. මේ මම දන්න කියන අඳුරන මහත්මෙක් මේ බොහොම දුප්පත් ගෙදරක ඉපදිලා බොහොම ඉහළ තලයකට ගිය කෙනෙක් තමයි මේ මහත්මයා. මේ මම පෞද්ගලිකව දන්න කියන මහත්මයෙක්. ඒතොර ඔයගොල්ලෝ බලන්න මේ මහත්මයා කේන්දරේ කටක ලග්න ජන්මපතක් තමයි මේ මහත්මයාට ජන්ම කටක ලග්නෙන් තමයි උපත ලැබලා තින්නේ. ඒතොර ලග්නාධිපති සඳු 4 වෙනි ඉන්නවා මේකේ සිකුරුගේ රාශියක තුලා රාශියේ. ඒ වගේම තමයි මේකේ පහාධිපති කුජ සහ හතාධිපති අතර හතාධිපති ශනි අතර පරිවර්තන යෝගයක් තියෙනවා. ශනි කුජ උච්ච වෙලා ඉන්නවා 7 වෙනි තුල, පහාධිපති උච්ච වෙලා ඉන්නවා 7 වෙනි තුල. මේ 7 වෙනි තුල තියෙන තව දෙයක් තමයි මේ 7 වෙනි තුල තියෙන තව දෙයක් තමයි මේ পদවි ප්‍රාප්තිය වලටපත් වීම. දැන් 7 වෙනි ගාව අපිට ටක් ගාලා මතක් වෙන්නේ විවාහය. එතකොට විවාහය විතරක් නෙමෙයි මෙතන අපි අපේ සේවාදායකින් අපිත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නා සියලුම දෙනා. එන අපේ සහකරු සහකාරියව නැත්නම් අපි ව්‍යාපාරයක් කරනවා නම් අපි අපෙන් බඩු ගන්න අපිට ව්‍යාපාරයට සම්බන්ධ වෙන අපේ පාරිභෝගිකයන් අපිත් එක්ක කටයුතු කරන සියලුම දෙනා මෙන්න මේ 7 වෙනි. ඒතර 5 වෙනි කියන්නේ පුණ්‍ය ස්ථානය, පෙර පුණ්‍ය ස්ථානය, අපර පුණ්‍ය පෙර කියන්නේ పూర్ව පුණ්‍ය ස්ථානය. එතකොට මේ 5 වෙනි ආධිපති සහ 7 වෙනි ආධිපති අතර ඇතිවන පරිවර්තනය පදවි ප්‍රාප්තිය වලටපත් වීමේ වාසනාව ජන්මයට උදා කරලා දෙනවා. ඒ වගේම තමයි මේක මේ BV රාමන් සර්ගේ කේන්දරේ මේකෙත් පරිවර්තනයක් තියෙනවා. නමුත් මේක අපිට ඩිරෙක්ට් පරිවර්තනයක් කියලා අපිට පේන්නේ නැහැ. දැක්කප ගමන්ම මේකේ ඔයගොල්ලන්ට පේනවා සඳුග්‍රහතුමන් දෙවැන්නේ සිකුරුගේ මේ සඳුග්‍රහතුමන් 4 වෙනි උච්ච වෙලා ඉන්නවා සිකුරුගේ රාශියක. සිකුරු තැම්පත් වෙලා ඉන්නවා 7 වෙනි තුල රවිගේ රාශියේ. රවි තැම්පත් වෙලා ඉන්නවා 6 වෙනි තුල කටක රාශිය. එහෙනම් සිකුරුයි සඳුයි රවි සඳු සිකුරු කියන තුන් දෙනා තම තමන්ගේ රාශිය මාරු කරගෙන ඉන්නවා 4 6 7 කියන ස්ථාන තුනේ පරිවර්තනයක් ඇතිලා තිනවා. ඉතින් මේකත් එක්තරා පරිවර්තනයක්. නමුත් මේක අපිට අර පරිවර්තන යෝග 66ට දාලා කතා කරන්න පුළුවන් පරිවර්තනෙ. මේක විපරීතව ඇතිලා තියෙන පරිවර්තනයක්. මේක ග්‍රහයන් තුන් දෙනෙක් අතර ඔවුන්ගේ රාශි බහු මාරු කරගෙන ඉන්න මේකත් එක්තරා පරිවර්තනයක්. ඔයගොල්ලෝ මේ වගේ දේවලුත් හොයලා බලන්න. එතකොට මේ කේන්ද්‍රාවසගේ කේන්දරේ මේකේ පරිවර්තන යෝග නැහැ. ලතා මංගেশකර් මහත්මියගේ කේන්දරේ මේකේ සඳු කටක රාශියේ මේකෙත් නැහැ. එතකොට මේ ජයලලිතා මහත්මියගේ කේන්දරේ මේකේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේ ජුලියා රොබර්ට්ස් කියන්නේ ප්‍රබල නිලියක් හොලිවුඩ් වල කියන්නේ ඇමරිකාවේ හිටපු ප්‍රබල නිලියක් මේ ජුලියා රොබර්ට්ස් කියන්නේ ඉතාම ජනප්‍රියච්ච බොහොම මුදල් හම්බ කරපු කෙනෙක් මේ චිත්‍රපට කලාව තුලින්. ඉතින් ඇයගෙත් පරිවර්තනයක් ඔයගලන්ට පේනවා ඇති මේකේ සිකුරු සහ රවි අතර. ඒ කියන්නේ දෙකාධිපති සහ හතරාධිපති අතර ධනය සහ යාන වාහන ඉඩකඩම් ගැන කියවෙන මව ගැන කියවෙන ස්ථානය සහ ධනස්ථානය අතර තමයි මේ පරිවර්තනය ඇතිලා තින්නේ. මේක මධ්‍යම ගණයට වැටුණත් නමුත් සුබ ගණයට සුබ තත්ත්වයටපත් වෙනවා. මොකද සිකුරු සහ රවි අතර තමයි මේ පරිවර්තනය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඇයත් බොහොම දියුණුවටපත් වුණා. මේකත් එක්තරා කාරණාවක් වෙන්න ඇති අයගේ දියුණුවට.
එතකොට මේ රාජේෂ් කන්නාගේ අපේ ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් රාජේෂ් කන්නා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති. ඔයගොල්ලෝ බොහොම අපි කවුරුත් දන්න කියන කෙනෙක්. ඉතින් මේකෙත් පරිවර්තනයක් තියෙනවා මේ ඒකාධිපති සහ හතාධිපති අතර. හතාධිපති ලග්නේ තැම්පත් වෙලා ඉන්නවා, ලග්නාධිපති හතේ තැම්පත් වෙලා ඉන්නවා. රවි මේ ගුරුයි බුදයි අතර තමයි මේ පරිවර්තන ඇතිලා තින්නේ. ඉතින් මේ ඒකත් බොහොම සුබ පරිවර්තන, එක හත අතර පරිවර්තන. මොකද මේ එක කියන්නේ ත්‍රිකෝණ ස්ථානයක් හැටියටත් අපි ගන්නවා. ඉතින් මේ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ කේන්දරය. මේකේ පරිවර්තන යෝග තුනක් තියෙනවා. මේකේ පරිවර්තන එක හතාධිපති අතර, ඒ කියන්නේ ලග්නාධිපති සහ හතාධිපති අතර පරිවර්තන යෝගයක් උදා වෙලා තියෙනවා. ඉතින් බොහොම සුබ පරිවර්තනයක් ඒක. ඊට පස්සේ මේ පහාධිපති සහ දෙකාධිපති අතර දැන් මේකේ දෙකාධිපති රවි, පහාධිපති කුජ. දැන් මම ඔයගලන්ට ඉස්සෙල්ලත් කිව්වා පහ කියන්නේ පූර්ව පුණ්‍ය ස්ථානය අපේ. එහෙනම් පෙර පින් තියෙනවා. මොකද පහාධිපති කියලා දෙවැන්නේ තැම්පත් වෙලා ඉන්නවා, දෙකාධිපති පස්වැන්නේ තැම්පත් වෙලා ඉන්නවා. කියන්නේ හොඳ පෞල් පසුබිමක් තියෙන පෙර පින් තියෙන තත්ත්වයක් මේ පරිවර්තනය ඔබ තුලින් පෙන්නනවා. ඒ වගේම මේකේ 6 11 අධිපති අතරත් පරිවර්තන යෝගයක් මේ ඉන්දිරා ගාන්ධි මහත්මිය කේන්දරේ තියෙනවා. මොකද 6 වෙන්න කියන්නේ ගුරුට අයිති රාශියක්, 11 වෙන්න කියන්නේ සිකුරුට අයිති රාශියක්. ඒ දෙදෙනා පරිවර්තන වෙලා ඉන්නවා. ඉතින් මේකත් මේ තුල ඇති වෙන්නේ ජන්මයට බොහෝ තමන්ගේ ජීවිතේ බොහෝ අභියෝග වලට මුහුණ පාන සිද්ධ වෙනවා. ඉතින් මේක එච්චර සුබ පරිවර්තන නෙමෙයි. 6 සම්බන්ධ වෙලා තියෙන සුබ පරිවර්තනයක් කියලා අපිට කියන්න බෑ. මොකද 11 කියන්නේ මධ්‍යස්ථ භාවයක්, එච්චර සුබ භාවයක් නෙමෙයි. ඒක නිසා මේක බොහොම අසුබ ගණයට වැටෙන පරිවර්තනයක්. ඉතින් ඒකෙන් ඇයට බොහොම ජීවිතේ කටුක අත්දැකීම් වලට බොහෝ අර්ගල වලට මුහුණ පාන්නට සිදු වෙන තත්ත්වයක් තමයි එතනින් පෙන්눔 කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි පරිවර්තන යෝග ගැන අපි බොහොම හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඉතින් මම හිතනවා ඔයගලන්ට පරිවර්තන යෝග ගැන තේරෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි පරිවර්තන යෝග මම ඔයගලන්ට සම්පූර්ණ පරිවර්තන යෝග 66ක් තියෙනවා. මේ මහා පරිවර්තන යෝග කියලා අපි කියනවා ඊටාම සුබ පරිවර්තන යෝග 15ක් තියෙනවා මහා පරිවර්තන යෝග කියලා. ඒ කේන්ද්‍ර 1 4 7 10 සහ 5 9 කියන ත්‍රිකෝණ කේන්ද්‍ර ස්ථානාධිපතියන් අතර ඇති වෙන පරිවර්තන වලට අපි මහා පරිවර්තන යෝග කියනවා. ඒවා ඇත්තම දුප්පත් පැල්පතක ඉපදුනත් ලොකු තැනකට ඔහුව දවසක ජීවිතයේ දවසක පත් කරන්න පුළුවන් යෝග තමයි මේ පහ පරිවර්තන යෝග කියන්නේ. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ පරිවර්තන යෝග 21ක් ගැන ජ්‍යොතිෂය තුල සඳහන් වෙනවා. 2 3 11 කියන භාවාධිපතියන් කේන්ද්‍ර ස්ථාන සහ ත්‍රිකෝණ ස්ථාන 1 4 7 10 5 9 කියන කේන්ද්‍ර ස්ථාන සහ ත්‍රිකෝණ ස්ථාන අධිපතියන් අතර ඇති කර ගන්නා වූ පරිවර්තන යෝග 21ක් සඳහන් වෙනවා. මෙය යෝගයේ தත්ත්වයට අනුව සුභ අසුභ වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඔයගලන්ට මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා. ඉතින් දෛන්‍ය පරිවර්තන යෝග 30ක් ගැන තමයි ජ්‍යොතිෂ සඳහන් වෙන්නේ. මම හිතනවා ඔයගලන්ට මේක තේරුම් ගන්නට ඇති කියලා. ඉතින් තෙරුවන් සරණ ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. මම ජ්‍යොතිෂයේදී සමන්ත ප්‍රනාන්දු.